ධර්මානුශාසනාව පවත්වන දේශකයන් වහන්සේ අපවත් වී වදාළ අභිදර්ශ මහා රට්ටගුරු අතිපූජ්‍ය බලංගොඩ ආනන්ද මෛත්‍රිය මහානායක මාහිමිපාණන් වහන්සේ. අතිපූජ්‍ය මහානායක මාහිමිපාණන් වහන්සේ විසින් පවත්වන ලද මෙම ධර්මානුශාසනාව උන්වහන්සේට උපහාර පිණිස නැවත ප්‍රචාරයක් බව කරුණාවෙන් සලකන්න. ඉන්නත් දැන් බණහන වෙලාවයි. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. සීලේ පතිට්ඨාය නරෝ සපඤ්ඤෝ චිත්තං පඤ්ඤං ච භාවයං ආතාපි නිපකෝ භික්ඛු සෝ ඉමං විජටේ ජටං. බුදුරජාණන් වහන්සේගේ මේ දේශනාවෙන් දැක්වෙන්නේ සියලු කෙලෙස් සහුල ලියන හැටි, සියලු කෙලෙසුන් විනාශ කරන හැටි. උන්වහන්සේ වදාළ සීලේ පිහිටන්න, සමාධිය වඩන්න, එසේම ප්‍රඥාව හෙවත් විපස්සනාව වඩන්න. මේ කෙලෙස් හතර මාර්ගය සීල, සමාධි, ප්‍රඥා කියලා කොටස් තුනකින් යුක්ත බව පේනවා. ඇයි මේ කොටස් තුනක්? සීලය කොමටද? සමාධිය කොමටද? විපස්සනාව කොමටද? මේ කාරණය අප පැහැදිලිව දැනගන්නට ඕන. ක්ලේශයන්ගේ අවස්ථාවල් තේරුම් ගත්තම මේ සීල සමාධි ප්‍රඥා තුන බුදුරජාණන් වහන්සේ පනවදාලේ ඇයිද කියන එක කොහොම ලේසියෙන් වටහා ගන්නට පුළුවන්. ක්ලේශයන්ගේ අවස්ථා තුනක් තියෙනවා. අනුසය අවස්ථාව, පරිඋත්ථාන අවස්ථාව, ව්‍යතික්‍රමන අවස්ථාව. එයින් අනුසය අවස්ථාව කියන්නේ ක්ලේශයන් නිදාගෙන මෙන් ක්‍රියාත්මක නොවි පවත්න අවස්ථාව. පරිඋත්ථාන අවස්ථාව කියන්නේ ක්ලේශයන් හිතේ මතුවෙන, හිතේ නැගී සිටින අවස්ථාව. ව්‍යතික්‍රමන අවස්ථාව කියන්නේ හිතේ නැග්ගා වූ ක්ලේශයන් බලවත් වී ප්‍රාණඝාත ආදී අපරාධ කරන තරමට දැඩි වූ අවස්ථාව. මේ විදිහට ක්ලේශයන්ගේ අවස්ථා තුනක් තිබෙනවා. දැන් මේ බණහන පින්වත් පිරිස පරීක්ෂා කර බැලුවොත් Taman ගැන Tamanට වැටහි මේ වෙලාවේ Tamanගේ හිතේ කිසිම ක්ලේශ ධර්මයක් නැහැ. හිතේ කිලුට ගතියක් නැතිවලා නැහැ. මේ වෙලාවේ කවුරුත් පහේ ධර්ම කතාවට කන්දමින් බොහොම භක්තියෙන් එකඟ හිතෙන් ඉන්නේ. හිතේ රාගයක්, ද්වේෂයක්, මෝහයක් මොනම දෙයක්වත් නැති බව පේනවා. නමුත් සමහර විටක මේන් පිටට ගියායින් පස්සේ අප්‍රියයක් මොන ගැහිච්ච හැටි සමහර විටක කෝපේ, අමනාප ගතිය, ද්වේෂය හිතේ නැගෙන්න පුළුවන්. හිත අලවන දෙයක් ඇති වුණායින් පස්සේ සමහර විටක රාගය ඇති වෙන්න පුළුවන්. ඇයි ඒ රාගාදී ක්ලේශයන් ඇති වෙන්න පුළුවන් තත්ත්වයක හිත පවතී. මේ වෙලාවේ වනෑමතු වෙන. මේ වෙලාවේ ඒ සියලු කෙලෙස් හටගන්නා ගතිය, මතුවෙන ගතිය යටපත් වෙලා තියෙනවා. ක්ලේශයන් යටපත්ව පවත්නා ඒ අවස්ථාව තමයි අර අනුශය අවස්ථාව කියන්නේ.
හිත ඔස්සේ නිදාගෙන චිත්ත පරම්පරාව ඔස්සේ නිදාගෙන වගේ කෙලෙස් යටපත්ව තියෙන අවස්ථාව. රහත් නවෝ සෑම කෙනෙකු තුළම ඔය ක්ලේශ අවස්ථා ඇති වෙනවා. අනුශය අවස්ථාව තියෙනවා. රහත් වෙන තුරම තියෙනවා. ඊට ගැළපෙන වෙලාවක් ආහැටියේ ඒ කෙලෙස් මතුවෙන්න කරුණක් පැමිණිච්ච හැටියේම කෙලෙස් මතුවේ. අන්නේ කෙලෙස් මතුවලා හිතේ තියෙන අවස්ථාව තමයි පරිඋත්ථාන අවස්ථාව. පරිඋත්ථාන කියන්නේ නැගී හිතීම. අර නිදාගෙන හිටියේ එක්කනා නැගී හිටින්නා වගේ අර හිතේ යටපත්ව තිබුණු කෙලෙස් ගතිය ක්‍රියාත්මක වෙනවා මතුවේ. හිතේ සමහර විටක මතුවීමෙන් සමහර විටක හිත ක්‍රෝධයෙන් යුක්ත වෙනවා. ඇතැම් විටක රාගයෙන් යුක්ත වෙනවා. නානාවිද කෙලෙස් වලින් හිත යුක්ත වෙනවා. කෙලෙස් සහිත හිත ඇති වෙන්න පටන් ගන්නවා. නමුත් පිටට කිසි දෙයක් වෙනන දෙයක් ඔහු කරන්නේ නැහැ. හිතේ ඒ නරක ගතිය ඇති වෙනවා විතරයි. එහෙම ඇති වෙයි බීති වෙලා ආයේ ඒව යටපත් වෙනවා. මේ අවස්ථාව පරිඋත්ථාන අවස්ථාව. සමහර විටක හිතේ ක්ලේශයන් මතුවලා නැවත නැවතමත් ඒවා ඇතිවීමෙන් බලවත් වෙනවා ඒ ක්ලේශය. හුඟක්ම බලවත් වුණාම හිතට දරා ගන්න බැරි වෙනවා. ඒක ක්‍රියාත්මක වෙනවා. කය වචන දෙක ඒකට අවනත වෙනවා. ඒ හිතේ නැග්ග ක්ලේශයකට. ඉතින් සමහර විට කයින් සතුන් මැරීම, අනුන්ට හිංසා පීඩා කිරීම ආදී වැඩක් කරනවා. එහෙම නැත්නම් වචනෙන් නපුරු දේ කියනවා. ওই විදිහේ මොකක් නමුත් වැරදි වැඩක් කරනවා. අර වැරදි වැඩක් කරන තරමට හිතේ කෙලෙස් බලවත් වුණාම තමයි අපි කියන්නේ ව්‍යතික්‍රමන අවස්ථාව කියලා. ව්‍යතික්‍රමණය කියන්නේ ලෝක ස්වභාව ධර්ම නීතිය ඉක්මවා ක්‍රියා කිරීම. ධර්ම නීතිය කඩ කිරීම. වැරදි කිරීම. ඉතින් වැරදි කරන අවස්ථාවර නැග්ග ක්ලේශය තමයි තා බලවත්. කෙනෙකු අනුන් හිංසා පීඩාවක් කරනකොට අනුන්ගේ දෙයක් ගන්නකොට වෙන වැරදි වැඩක් කරනකොට නරක වචන කියනකොට සමාහටම වැටෙනවා මේ සමා නරක වැඩක් කරන්නේ කියලා ඉගෙන කල්පනා කළොත් අනෙක් අයටත් ඒක වැටෙනවා. මේ ගොරෝසු අවස්ථාවට නැග්ග ක්ලේශයන්ගේ හැටි කොහොමද? ඉතින් මේ ගොරෝසු ගතිය ඉස්සෙල්ලා නැති කරන්න ඕන. මේ ක්ලේශයන්ගේ ගොරෝසු අවස්ථාව ඉස්සෙල්ලා අඩු කරන්නට ඕන. ඒකට මොකද කරන්න තියෙන්නේ? සීල් රකින්න යන්නේ ඒකට. සීලේ නියම කලේ ඒකට. සීලය කියන්නේ හික්මීම. සීලයගත. කයින් කරන ප්‍රාණඝාත, ප්‍රාණහිංසා ආදී වැරදි වැඩ වලින් වැළකීම. වචනයෙන් කරන බොරු කීම්, කේලම් කීම ආදී වැරදි වචන වලින් වචනෙන් කියන ඒවායින් වැළකීම. අයිතිව ධර්ම ජීවිකාවෙන් වැළකීම. මේක තමයි සීලය. ඉතින් කෙනෙකු පන්සිල් සමාදන් වෙනවායි කියලා අපි කල්පනා කරනවා. මා සත්ව හිංසාවෙන් වළකිනවා. අන්ධතු දේ අයිතු අන්දමින් ගැනීමෙන් වළකිනවා. කාමීත්‍යාචාරයෙන් වළකිනවා. බොරු කීම ආදී නරක කීම් වලින් වළකිනවා. මත්පැන් බීමෙන් වළකිනවා කියලා ඔය පහ යම් කෙනෙක් හිතා ගන්න. වචනේනොත් කියනවා, හිතෙනොත් හිතෙනවා, අදිෂ්ඨාන කර ගන්නවා. ඒවත් පන්සිල් සමාදන් වෙනවා. පන්සිල් ඕනකමින් රකින මිනිසියෙක් නම් ඒතනත්තා යම් විටක තමාගේ හිත අවිසලා කාටවත් ගහන්න හෝ බනින්න හෝ හිතට ආවොතින් එක පාරකම අර සිල් රකින මිනිසයාට කල්පනා වෙන්න ඕනේ. කල්පනා වෙනවා
මා සීලයක් සමාදන් වෙලා නෙවෙයි. මේ අය සමග කලකෝලහල වලට යෑමෙන් අනුන් වෙනම මත කර ගැනීමෙන් මගේ සීලය කිලුට වෙනවා නේද කියලා ඔහුට එනවා කල්පනාව. මොනවා වෙතත් මගේ සීලය මං කඩ කරගන්නේ නැහැ. මං සමාදන් වෙච්ච සීලය ආරක්ෂා කරගන්න ඕනේ කියලා ඒ ඇත්තා කල්පනා කරනවා. එහෙම කල්පනා කරලා හිත දමනය කරගන්නවා. හිතේ අර බලවත්ව නැග්ග ගොරෝසු ක්ලේශයන් ක්‍රියාත්මක වෙන්න නොදී ඒවා මැඩපවත්ව ගන්නවා. අර සමාදන් වෙච්ච සීලය ආවර්ජනය කිරීමෙන්, ඒ සීලය ගැන හිතීමෙන් සීල් සමාදන් වීමේ ප්‍රයෝජනය ඕකයි. ඉතින් පන්සිල් අටසිල් ආදී සීල් සමාදන් වෙලා ආරක්ෂා කරන ඒ සීලයන් ආරක්ෂා කරන තැනත්තා බලවත්ව නැගී එන්නා වූ ක්ලේශයන් මර්ධනය කරනවා. එළඹ සිටියෙන් ඔහු ක්‍රියා කරන්නට ඕනේ. සීල් රකින්න එක්කෙනා වුණත් සමාගයේ සීලය ආරක්ෂා කිරීමට නිතරම කල්පනා සහිත වෙන්න ඕන, පරීක්ෂාකාරී වෙන්න ඕන, ඕන කමින් වැඩි කරන තැනත්තා. එහෙම තැනත්තාට අර බලවත් නැගී එන ක්ලේශයන්, වැරදි වැඩ කරන තරමට බලවත් වන ඒ ක්ලේශයන් හෙවත් ව්‍යතික්‍රමන අවස්ථාවට නැග ක්ලේශයන් මර්ධනය කරන්න පුළුවන්. අර වැරදි වලින් වළකින්නට පුළුවන්. සීල රැකීමේ පරමාර්ථය ඔය ව්‍යතික්‍රමන ක්ලේශයන් මර්ධනය කිරීම. ඒකටයි සීල ආරක්ෂා කරන්නේ. හෙවත් වැරදි වචන කීමෙන් වැළකීමට, වැරදි ක්‍රියා කිරීමෙන් වැළකීමට, වැරදි අයිතු ජීවිතාවෙන් වැළකීමට. ඔන්නෝවයින් වැළකී ඉඳීමට සීල් සමාදන් වෙලා සීල් ආරක්ෂා කරගන්නට ඕනේ. එළඹ සිටියෙන් සීල් රකින්නට ඕනේ. එළඹ සිටිය හැමතිස්සෙම ඕන කරන එක. පරීක්ෂාකාරී බව හැමතිස්සෙම ඕන කරනවා. ඉතින් ඔය ව්‍යතික්‍රමන අවස්ථාවර නැග ක්ලේශයන් මර්ධනය කිරීමට, ක්ලේශයන්ගේ බලය විඳීමට ඕන කරන්නේ සීල් සමාදන් වීම. ඒ නිසා බුදුරජාණන් වහන්සේ මුලටම සීලය වදාළා. බොහෝ දෙනා සීල් සමාදන් වෙලා වුණා. සීල් ආරක්ෂා කරගන්නවා. නොයෙක් විට හිතේ හට ගන්නා වූ කෙලෙස් ඇති වෙනවා. සමහර විට හිතේ තරහව ඇති වෙනවා. සමහර විටක මානය ඇති වෙනවා. සමහර විටක හිතේ තරහව ඇති වෙනවා. සමහර විටක රාගය ඇති වෙනවා. ඔය නානාවිද කෙලෙස් හිතේ හට ගන්නවා. ඒ අත්තා ඒවා එළියට දෙන්නේ නැහැ. ඒවා ක්‍රියාත්මක වෙන්න ආරින්නේ. ඒවා මර්ධනය කරගෙන අර සීල් ආරක්ෂා කරන සිල්වතෙකු වශයෙන් එයත් හොඳයි. එසේ වුවත් ඔහුගේ හිතේ විටින් විට පැන නගින කෙලෙස් තියෙනවා. ඒ නිසා එපමණකින් සෑහීමටපත් නොවි අර හිතේ කෙලෙසුන් පැන නගීම ඒකත් වළක්වන්නට ඕන. ඒකට ඉඩ තිබුණා කොයි වෙලාවක හරි හිතේ නැංගා වූ ක්ලේශයන් බලවත් වෙලා අර ව්‍යතික්‍රමන අවස්ථාවට, වැරදි වැඩ කරන අවස්ථාවට නැගෙන්න පුළුවන්. මේ කාරණේ පැහැදිලි කිරීමට මා නිදර්ශනයක් කියනවා. අපි හිතමු වතුර කේතරයක් ලිපේ තියලා තියෙනවා. වතුර උණු වෙනවා. වතුරේ රස්නේ තියෙනවා. ඒ වගේ විටින් විට ක්ලේශයන් හිතේ පැන නගිනවා. නමුත් වතුර හොඳටම රත් වුණාම, හොඳටම වතුර නටන්න පටන් ගත්තයින් පස්සේ, හොඳටම උණු වෙලා ඊටාම බලවත් වුණාම කේතලයට හඳා ගන්න බෑ. කේතලේ කටින් කේතලා කෙමින් හැම තැනින්ම පිට වෙන්න පටන් ගන්නවා අර වතුර උතුරන. අන්න ඒ වගේ තමයි ව්‍යතික්‍රමන අවස්ථාවට බලවත් වූ ක්ලේශ. ඒ තරම් දුරට බලවත් නොවූ ක්ලේශයන් හිතේම ඇති වෙලා හිතේම නැති වෙනවා, පිට වෙන්නේ නැහැ.
කටින් නැත්නම් වාක්ද්වාරයෙන් වචනයෙන් කයින් නැත්නම් ක්‍රියාවෙන් පිට වෙන්නේ නැහැ. හිතේම හැදෙනවා, හිතේම නැති වෙනවා. ඒවා තමයි පරිඋත්ථාන අවස්ථාවට නැග්ග ක්ලේශයන්. ඉතින් මේ පරිඋත්ථාන අවස්ථාවට නැග්ග ක්ලේශයන් වැරදි වඩක් පිටතන පේන නොකලත් හිත ඇතුළත කිලුටු ගතිය ඔහුගේ නැවත නැවත ඇති කරනවා. හිත කිලුටු කරනවා. පිටින් සිල්වතේ අර ශික්ෂාපද කඩ කරන්නේ නැහැ. නමුත් හිතේ නොයෙක් පිට වැරදි අදහස් ඇති වෙනවා. රාග ආදී හිතේ ඇති වෙනවා. ඒකටත් ඉඩ තියන්න හොඳ නැහැ. ඒ නිසා මොකද කරන්න ඕන? අපේ හිතේ බොහෝ සෙයින්ම කෙලෙස් හටගන්න කාරණේ මොකක්ද කියලා අප පරීක්ෂා කර බලන්න ඕනේ. හිත නොඑක් අරමුණු අතට දුවන්න පටන් ගත්තම තමයි ක්ලේශයන් හටගන්නේ. හිත තන්පත් කරගෙන ඉන්නේ නැතුව ඒ අරමුණු අතට දුවන්නේ ඉදාරේ. රූපයක් දකින. සමහර විටකේ Tamanට අප්‍රිය වූ කෙනෙක් වෙන්න පුළුවන්. අන්න එතකොට ඒක පාරටම හිතේ අනාපගතිය නැත්නම් ද්වේෂය පැනනගෙන. සමහර විටක රාගය උපදවන විදිහේ ප්‍රිය අරමුණක් වෙන ගැහෙනවා. හිතේ රාගය, හිතේ කාම ආසාව පැනනගින්න පුළුවන්. තවත් අවස්ථාවක මානෙට හේතු වන දෙයක් සිද්ධ වුණාම හිතේ මානෙ ඇති වෙන්න පුළුවන්. ඔහොම හිත ඒ අවස්ථාවේ හැටියට ආරක්ෂා කරගෙන නොහිටිය. හිත රැකගත්තේ නැත්නම් ඒ අරමුණු අතේ යන්න ඉඩ ඇරියොත් මොකද වෙන්නේ? ඒ හේතුවෙන් නානාවිධ ක්ලේශයන් හිතේ හටගැනෙනවා. මේ හිතේ වික්ෂිප්ත බව, මේ අතේ දුවන බව තමයි ඒකට හේතුව. ඒ නිසා මොකද කරන්න තියෙන්නේ? හිතේ මේ අතේ දුවන ගතිය නවත්තන්න ඕනේ. හිත ඒක අරමුණක තැම්පත් කරලා තබන්නට ඕනේ. හිත එකම අරමුණක තැම්පත් කිරීමට තමයි කියන්නේ සමාධිය වැඩි වීමයි කියලා. සමාධිය කියන්නේ හිතේ එකඟකම. මෙතන සමාධිය කියන්නේ කුසල හිතේ එකඟකම. ඉතින් හිතේ මේ අරමුණ වලට යන්න නොදී හිතේ කාර්මක තැම්පත් කරනවා කියලා අපි කියනවා. මොකද්ද ඒ අරමුණ? අපේ බණ පොත්වල එක්කෙනවා අරමුණු 40ක්. සම 40 කර්මස්ථාන කියලා අපේ පොත්වල කියනවා. ඔය කසින භාවනා එළිය දිහා බලාගෙන ඉඳීම, වතුර භාජනයක් දැස බලාගෙන හිත එකඟ කිරීම ආදී ඔය විදිහේ හිත එකඟ කරන අරමුණ කියනවා. බුද්ධ ප්‍රතිමාව දැස බලාගෙන ඉඳීම, බුදු ගුණ මෙනෙහි කිරීම, දහම් ගුණ මෙනෙහි කිරීම, ආර්ය සංඝයාගේ ගුණ මෙනෙහි කිරීම, එක්කෝ ශරීරයේ පිළිකුල් කොටස් එකක් ගානේ බලමින් ඒ ගැන පරීක්ෂාකාරීව ඉඳීම. ඔය විදිහට හිත යම් කිසි කාර්මණක තැම්පත් කරන්නට ඕන. එකක් ගැන හිතන්න ඕන. අපි නිදර්ශනයක් වශයෙන් හිතමු. එළියක් පත්තු කරනවා. ඒ එළිය දැස බලාගෙන ඉන්න. හිත එකඟ කරගෙන ඉන්න අනික් සියල්ලම මත කරනවා. වටින් පිටින් මේක ශබ්ද ඇහෙන එක වළක්වන්න අර එළියේ නම කියනවා. ආලෝකෝ 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 කිය. ඒ කියන්නේ වෙන එකකට නෙමෙයි. බාහිර ශබ්ද කනට වැදුනම ඒ ඇතේ හිත දුවනවා. ඒක වැළක්වීමට අරමුණේ නම කියනවා. අරමුණේ නම කිව්වම ඒ සමාගයේ වචනේ සමාගයේ කාන්ට ඇහිමෙන් අරමුණට තවත් හිත ලං වෙනවා. අර බාහිර අරමුණු වළක්වනවා. බාහිර ශබ්ද වළක්වනවා. ළඟම ශබ්දයේ සමාගයේ. ඒකටයි හිත යොමු වෙන්නේ. ඉතින් ඒක උපකාරී වෙනවා අර අරමුණට හිත බඳ තබීමට. ඉතින් ওই විදිහට අර එළිය දෙස බලාගෙන බොහෝ වෙලාවක් හිත එකඟ කරගෙන ඉන්නවා.
ඇස්සට පීඩා වෙන විදිහට ඇස් අරගෙනම බලා ඉන්න ඕන නෑ. අර එළියේ සටහන ආලෝකයේ නැත්නම් ඒ පහන් දැල්ලේ සටහන හිතට ගන්න වෑයම් කරනවා. ඔහොම උත්සාහ කිරීමේදී ඇහැ පියාගත්තත් අර ඒ පහන් දැල්ල හෝ එළිය අරමුණක් හදාගෙන තිබුණා නම් ඒ ආලෝක පුංජය ඒ ආලෝක රවුම සමාගයේ හිත ඉදිරියේ පේන්න වෙනවා. අර පහන් දැල්ල වෙන ගිනි දැල්ල දෙස බලා ඉඳීමට කියනවා තේජෝ කසින භාවනාවක් කියලා. අනික ආලෝක කසින. ඉතින් ඒ කොයි එකක් හරි කරනකොට හුඟක් වෙලා ඒ දෙස බලාගෙන ඉන්නකොට හිත එකඟ වෙනවා. අනික ක්‍රියාවල් අමතක වෙනවා. හිතට පේන්න වෙනවා අර අරමුණ හැපියාගත්තම. දැන් මේ පින්නතුන් තමන්ගේ ගෙදර ගැන කල්පනා වෙනකොට ඒ ගෙදර හිතට පේනවා. ඇයි ගෙදර ස්වરૂපය ඒ ගේ ස්වરૂපේ තමන්ගේ හිතේ වැදිලා තියෙනවා. ඒ උග්‍රහ නිමිත්ත. ඒ වගේ අර එළිය රවුමේ හෝ අර පහන් දැල්ලේ හෝ සටහන හිතේ පේන්න වෙනවා. හිතේ ඉගෙනෙනවා. හිතේ තැම්පත් වෙනවා පදිංචි වෙනවා. එහෙම වුණාම අර එළිය හෝ ඒ පහන් දැල්ල හෝ බලන් ආයෝරම් කමක් නැහැ. හිතේ තැම්පත් වෙලා තියෙන ඕන කරන්නේ ටික. හිතට පෙනෙන ඒ එළිය හෝ ඒ පහන් දැල්ලේ ස්වરૂපයේ පිටපත හෝ දේශ හිතෙන්ම බලාගෙන හිත එකඟ කරගෙන අනෙක් සියල්ලම අමතක කරගෙන ඉඳ පුරුදු වෙන්න ඕන හොඳ වෙලාවක්. ඔය ක්‍රමයේ පුරුදු වුණාම අනෙක් සියල්ලෙන් ක්‍රමක්‍රමෙන් හිත ඈත් වෙවි මේ හිතට පෙනෙන අරමුණෙහිම හිත බැඳ තබෙනවා. එසේ වීමෙන් ක්ලේශයන් හට ගැනීමට ඉඩ නැති වෙනවා හිතේ. ක්ලේශයන් හටගන්නේ හිත නානාසේ දිව්වම නෙවෙයි. දැන් ඒකට ඉඩක් නැහැ. දැන් හිතේ එකම අරමුණක. අර හිතට පෙනෙන අර ආලෝක රවුමේ පිටපත දෙස දැන් හිතෙන් බලාගෙන ඉතින් මේ ක්‍රමයෙන් ටික කලක් පුරුදු වෙනකොට හිත ක්ලේශයන් හිතේ හට ගැනීම අඩුවී යාමෙන් සමහර විට නැති වීමෙන් හිතේ ක්ලේශයන් හටගන්නෙම නැතුව යනවා බොහොම කලක්. එහෙම එනකොට හිත ප්‍රභාස්වර වෙනවා. හිත දීප්තමත් වෙනවා. හැදෙන හිත බොහෝසෙන් දිලිසෙන ගතියක් ඇති වෙනවා. දීප්තමත් බවක් ඇති වෙනවා හිතවල. ඒ පිරිසුදු බව නිසා. ඒ හිතේ පිරිසුදු බව නිසා අර හිතට පෙනෙන එළිය වඩා දීප්තමත්ව පේන්න පටන් ගන්නවා. සමහර විටක හිතට පේන එළිය මැදින් කලාමැදි රෙලියක් මෙන් එහෙම නැත්නම් තරුවක් මෙන් දීප්තමත් එළිය බුබුලක් ඇති වුණා වාගේ පේන්න වෙනවා. ඊට පස්සේ ඒක තවතවත් විශාල වේවා කියලා හිතා ගන්නවා. මේකට අපි කියනවා ප්‍රතිභාග නිමිත්ත කියලා. අන්න ඒ දීප්තමත් එළිය ඇති වුණාම හිතේ එකඟකම හුඟක් බරවත් වෙනවා. ඒ එළිය ටිකක් ලෝ කරගත්තයින් පස්සේ ඒ එළියෙහි හදින් හිත බඳ තවා ගන්න ඔහුට පුළුවන් වෙනවා. ලීයකට අනයක් කදින් ගැහුවම ඒක හොල්ලන්න බැරුව එහි ඇලිලා බැඳිලා තියෙනා වගේ අර අරමුණේ හිත කදින් ඇලිලා බැඳිලා තියෙන පටන් ගන්නවා. අන්නේ අවස්ථාවේදී තමයි ධානාංග විතර්ක විචාර ආදී ධානාංග හිතේ ඇති වෙනවා. ඒකේ විස්තර කියන්න මට වෙලාවක් නැහැ. මේ මට තියෙන ස්වල්ප වෙලාවයි. ඉතින් විස්තරයි පොත්පත් බලලා දැනගන්න ඕනේ. ඉතින් ওই ධානාංග ඇති වෙලා හිත සදින්නේ අරමුණට එකඟ වෙනවා. ඒ ධානාංග හිතේ ඇතිවීමෙහිදී කාම ආසාව, තරහව ආදී නරක ගති එක්කොම ගිලාපයි. ඒ සියල්ලම යටපත් වෙනවා. ඒවා මතුවෙන්න දැන් ඉඩක් නැහැ. හිත අර අරමුණේ තදින් බැඳිලා තියෙන නිසා. ওই විදිහේ ධ්‍යාන උපදවන්න ඕන. එතකොට හිතේ සමාධිය බොහොම බලවත් වෙනවා. ඒකංකව බොහොම බලවත් වෙනවා. ඔය සමාධිය වැඩි වීමෙන් හිතේ කෙලෙස් යටපත් කිරීම, අභිභවනය කිරීම, මැඩ පැවැත්වීම. ඒක තමයි ධ්‍යාන භාවනාවෙන් කරන්නේ නැත්නම් සමාධි භාවනාවෙන් කරන්නේ. එහි අවස්ථා තියෙනවා හුඟක්. පළවෙනි ධ්‍යානය, දෙවෙනි ධ්‍යානය, තුන්වෙනි ධ්‍යානය, හතරවෙනි ධ්‍යානය, පස්වෙනි ධ්‍යානය කියලා අවස්ථා පහක් තියෙනවා.
ඊට පස්සේ එයින් හිත ඒ අරමුණු වලින් හිත ඉවත් කරගෙන හිතටම දැනෙන අරූප අරමුණක හිත බැඳලා හිත එකඟ කරන්න පටන් ගත්තම අරූප ධ්‍යාන ඇති වෙනවා. ආකාසානං ඡායතන ආදී හතර ඊකටම දිනු කරන්න පුළුවන්. එහෙම තත්වයට දිනු වුණාම හිත බොහෝ සෙයින් ක්ලේශයන්ගෙන් ඈත් වෙනවා. හිතේ පරිඋත්ථාන ක්ලේශයන් ආයේ නගින්න ඉඩක් නැහැ. ධ්‍යාන භාවනාවෙන් කරන්නේ ඒක. සමාධි භාවනාවෙන් කරන්නේ නොයි වැඩි. ඉතින් සීල් රක්ෂා කිරීමෙන් හිතේ නැගෙන අර ගොරෝසු කෙලෙෂයන් ක්‍රියාත්මක වෙන්න නොදී හිත ආරක්ෂා කරගන්න. දැන් සමාධි භාවනාවෙන් කාම තෘෂ්ණා ආදී ඒ ක්ලේශයන් හිතේ මතුවෙන්න නොදී සියල්ලම ගිලා බස්සනවා. සියල්ලම මැඩපවත්වනවා. ධ්‍යාන යම් තාක්කල් පුරුදු කරනවාද ඒ තාක්කල්ම ක්ලේශයන්ට මතුවෙන්න ඉඩක් නැහැ. එහෙත් ටික කලක් ධ්‍යාන භාවනාව අත්තර දැම්මොත් ආයෙත් ස්වභාවයෙන්ම පළමු පරිච්ඡේදම ක්ලේශයන් මතුවෙන්න පුළුවන් හිතේ මේ හත දුවන්න පටන් අරගත්තා. අන්න ඒකයි ඔය ධ්‍යාන භාවනාවෙන් උසස් ධ්‍යාන ලැබුවත් 이르දි ලබන්නත් පුළුවන්. අර පස්වෙනි අවස්ථාවට සම්පංචවන් ධ්‍යානයේට හිත නැග්ගෙව්වම දිවස ආදී උපදව ගන්න පුළුවන්. ඉරිදි උපදව ගන්න පුළුවන්. හතින් යාම ආදී කරන්න පුළුවන්. ඒ කොච්චර ඒවා කළත් හිතා ප්‍රමාදයෙන් හිතා ස්වල්ප ප්‍රමාදයකින් ඒ සියලුම ශක්තිය බිඳ වැටෙන්න පුළුවන්. අන්න ඒකයි ඔය ලෞකික සමාධියේ කොච්චර දියුණු කළත් ඒකේ තිබෙන දුර්වලකම. ඒ නිසා සමාධිය වැඩි වීම හොඳයි. හිතේ පැන නගින ක්ලේශයන් පැන නගින්න නොදී ඊටපත් කිරීමයි ඒකෙන් කරන්නේ. හිතේ ආරක්ෂාවක්. ඉතින් ඒ සමාධි භාවනාවෙන් ක්ලේශයන් වැඩපැවැත්වුවාම හිතේ මතුවෙන නොදී ඊළඟට මොකද කරන්න තියෙන්නේ? දැන් තමයි ලොකුම වැඩේ කරන්න තියෙන්නේ. නිදාගෙන ඉන්න කෙලෙසයන් තවම ඉන්නව නිදාගෙන. නිදාගෙන ඉන්න හින්දා ඕන වෙලාවක මතුවෙන්න පුළුවන් ඉඩක් ලැබිච්ච හැටි. දැන් තියෙන නිදාගෙන ඉන්න ක්ලේශයන් ටික කොහොම ගලව දාන්න උදුරලා දාන්න විනාශ කර දාන්න. ඒ වැඩේ කරනතුරු කොයි වෙලාවෙ හරි ඉඩක් ලැබිච්ච හැටි කෙලෙස් මතුවේ. ඒකට මොකද්ද කරන්නේ? අර නිදාගෙන ඉන්න ක්ලේශයන් අනුසයක් ක්ලේශයන් විනාශ කිරීමට. ඒකට තමයි ප්‍රඥා භාවනා, විපස්සනා භාවනාව, විපස්සනා ඥානෙ දිනු කිරීම කරන්න තියෙන්නේ. ඒක කරන්නේ කොහොමද? විවිධාකාරයෙන් මේ සත්ව නැමැති ස්කන්ධ පංචකය ගැන පරීක්ෂා කරලා බලන්න ඕන. මේකයි විපස්සනාව. සෙවීමක්, පරීක්ෂණයක් මේක. පරීක්ෂා කර බැලීම, සෝසියා බැලීම. අප කවුරුත් මමයි කියලා කියා ගන්න. මොකද්ද මේ මමයි කියලා කියන්නේ කියලා පරීක්ෂා කර බලන්න. අපට දැනෙනවා අපට ශරීරයක් තියෙනවා. එසේම අප දන්නවා අපට ශරීරයට ආරූඪව ක්‍රියා කරන හිතේ කියලා එකක් තියෙනවා. ඉතින් මොකද්ද මේ හිතේ කියන්නේ? ඒකේ හැටි කොහොමද? මේ ශරීරය කොයි විදිහ එකක්ද කියලා අපි පරීක්ෂා කර බලන්න ඕනේ. හිත බොහොම සියුම් මේ නිසා ලේසි ඉස්සර වෙලා කය ගැන පරීක්ෂා කළොත් ඒ නිසා කායानुපස්සනාව ශරීරයේ හැටි පරීක්ෂා කර බැලීම පටන් ගන්නවා. නොයෙක් ක්‍රම වලින් තියෙනවා ශරීරය ගැන පරීක්ෂා කර බලන්න හැටි උගන්වන්න. අපේ ශරීරයේ හැදිලා තියෙන්නේ පඨවි ආපෝ තේජෝ වායෝ කියන හතර මහා භූතයන්ගෙන් හටගත් රූප ගොඩකින්. මේ ශරීරයේ සෑම රූපක බැලලක් ක්ෂණයක් පාස හැම තැනම මුළු ශරීරයේ මුළුදා හැම තැනම අඟ පුරාම මේ රූප කලාප රූප මිති හැදෙනවා නැති වෙනවා. කන බොන ආහාර වල උදව්වෙන්, එසේම ඍතු ගුණයේ උදව්වෙන්,
එසේම අපට හැට ගන්නා වූ හිත්වල ශක්තියෙන් එසේම කර්ම ශක්තිය කර්ම චිත්ත විරුද්ධ ආහාර කියන ඔය හේතු හතරකින්ම මේ ශරීරේ පුරාම හැමතිස්සෙම රූප හැදි විනිවිදී යනවා. ක්ෂණයක් පාසා මුළු ශරීරේම රූප හැදි විනිවිදී යනවා. දැන් මේ පින්නතුන් බණහඬ පටන් ගත්ත වෙලාවේ මේ ඇත්තන්ගේ ශරීරයේ යම් රූප ගොඩක් තිබුණා නම් දැන් ඒ ටික නෑ. ඒවා ඒ මොහොතේම ඒ ක්ෂණෙහිම බීලා ගොහින් ඊට පස්සේ තවත් ඒවා හැදිලා ඒ ගාන පිරෙන්න තවත් හැදිලා ඔහොම බිනි හැදි ඇවිල්ලා දැන් ගාක් පහු වෙලා දැන් මේ මොහොතේ මුළු ශරීරයේ මේ රූප කොට දැන් හැදිලා තියෙනවා. මේකත් ක්ෂණයකින් විදලා ඊළඟට තව ටිකක් හැදෙනවා. ඔහොම ක්ෂණයක් පාසා ශරීරයේ රූපයන් හැදි බිනි යාම හොඳට වැටහෙන කල ශරීරයේ ගැන පරීක්ෂාකාරීව බලාගෙන ඉන්න ඕන, හොයන්න ඕන. ශරීරයේ හැටි පරීක්ෂා කරන්න ඕන. ඒ ශරීරයේ තත්ත්වය පරීක්ෂා කිරීම තමයි කායානුපස්සනාව කියන්නේ. සතිපට්ඨාන සූත්‍රයේ මේ කරන හැටි හොඳට විස්තරව කියලා තියෙනවා. ඉතින් ශරීරයේ කොටස් වලට බෙදා බලා මේ පඨවි ධාතු කොටස්, මේ ආපෝ ධාතු කොටස්, මේ තේජෝ ධාතු කොටස්, මේ වායු ධාතු කොටස් කියලා ශරීරයේ කොටස් බෙදා පරීක්ෂා කර බලාගෙන යනකොට හිතේ දකින්න ශක්තිය, කරුණ වැටෙන ශක්තිය බොහෝම තියුණු වෙනවා. හිතට ඇඟෙන්න වෙනවා මේ ශරීරයේ හැටි හොඳට. ශරීරයේ රූප බිනිවිලි හැදි බිනිවිලි යාම වැටෙන අවස්ථාවක් වෙනවා. හැඟෙන්න දැනෙන්න පටන් ගන්නවා. ශරීරයේ රිදුම් ආදී තමාට ඇති වෙන්න පටන් ගන්නා වෙලාවට ඒවා අමුතුවෙන් හැදෙනවා නෙමෙයි, නිතරම තියෙන ඒවා. ඒවා පැහැදිලි වෙන්න පටන් ගන්නවා. මේ හිත ශරීරයේ ගැන පරීක්ෂා කිරීමට හිත යොමු කරගෙන යනකොට ඒවත් විපස්සනා වඩනකොට ඉතින් ශරීරයේ නියම තත්ත්වයේ ක්‍රමයෙන් වැටෙන්න වෙනවා. එහෙම ගිහලා අන්තිමේදී මේ ශරීරය කියන්නේ 아무තු දෙයක් නෙවෙයි, කැඩි බිනිවිදී යන රූප ගොඩවල් පරම්පරාවක්. අර වෙන මොකවත් නැහැ. මේ ස්ථිර වූ, නිට්ටය වූ, සාර වූ, සැපයයි කියලා ගන්න දෙයක් මොනම දෙයක්වත් නැතයි හොඳට හුට වැටෙන්න වෙනවා. ඊළඟට හිතගෙන පරීක්ෂා කරනවා. ශරීරයේ රූප වලට වඩා අපට හට ගන්නා හිත ඊට වඩා බොහෝම ඉක්මනින් හැදි බිනි යන ඒවා බව වැටහෙන්න වෙනවා පරීක්ෂා කරනකොට. බොහෝම කල්පනාවෙන් පරීක්ෂාවෙන් Tamanට හැදෙන හිත යන හෝදිසියෙන් ඉන්න ඕන. හිත වල හට ගන්නා නානාවිද ගති ගුණ, චෛතසික, ශ්‍රද්ධා, සතිය ආදී මේ චෛතසික හැදි යන හැටි හිත සමගම ඒ හැම එකක්ම පරීක්ෂා කර බලන්න ඕන. ඉතින් ඔය වේදනානුපස්සනා, චිත්තානුපස්සනා, ධම්මානුපස්සනා කියන කොටස් තුනෙන්ම අඟවන්නේ හිතේ හට ගන්නා ස්වභාවයන් පරීක්ෂා කර බැලීම. මේක හුඟා දුර දියුණු පැත්තකට. මේ හැම එකක්ම ක්ෂණයක් පාසා හැදි යනවා. සෑම හිතක්ම හැදි බිනි යනවා ක්ෂණයක් පාසා. හිතේ හට ගන්නා අනික් සියලුම චෛතසික හැදි බිනි යන ඒවා හිත සමගම මේක වැටහෙන්න වෙනවා. ඉතින් මේ වැටහීම හොඳටම දියුණු වෙගෙන ගියාම අන්තිමට තමාට පේන්න වෙනවා මේ ශරීරයේ කියන එක කැඩි බිනි යන එකක්. ඇලෙන්න දෙයක් නැහැ නෑ. ආශා කරන්න මොනම දෙයක්වත් නැහැ. මේක නිතරම හැදි බිනි යන නිකන් දුක් පරම්පරා. නිතරම මරණය. හැදෙනවා සමගව මරණය. හැමතිස්සෙම මැරෙනවා. හිතත් හැදෙනවා සමගව මරණය. වැඩි වෙලාවක් කියන්නේ නැහැ. හැදෙනවා මැරෙනවා. හැමතිස්සෙම හිතයි කයයි දෙකේ හැදීමයි මරණයයි පේන්න වෙනවා. එහෙම වුණාම තවදුරට බලනකොට මරණය ඉතා බලවත්ව පේන්න වෙනවා. ක්ෂණයක් පාසා ඇති වෙන මරණය. එතෙන්දී භය ඇති වෙනවා. අපෝයි මම නිතරම මැරෙනව නේද මේ කියලා භය ඇති වෙනවා. ඊළඟට කලකිරීම ඇති වෙනවා. මේ විදිහට තවදුරට පරීක්ෂා කරගෙන යනකොට අන්තිමේදී
මේ චිත්ත චෛතසික රූප හිතවල ගති වුණ සහ මේ ශරීරයේ රූප කොටස් මේ සියල්ලම ක්ෂණ භංගුරයි ක්ෂණයක් පාසා හැදී විදි යන දේවල්. මෙහි කිසිම අනිත්‍ය දෙයක් නැහැ. මෙහි කිසිම අරටුවක් නැහැ. මෙහි ආත්මය කියලා ගන්ධ නොනැසෙන කිසිම දෙයක් මෙහි නැහැ. හිතෙත් නැහැ, චෛතසික වලත් නැහැ, රූපෙත්. මේ සියල්ලම අනිත්‍යයි, දුක්ඛයි, අනාත්මයි කියලා වැටහෙන්න වෙනවා. මේ සමාගයේ පරීක්ෂණයෙන් කවුරුවත් කියාපු දෙයක් අහලා විශ්වාස කිරීමෙන් නොවේ. තමාම පරීක්ෂා කිරීමෙන් දැස ගන්නා දැනීම. ඒ දැනීම ඊටාම තියුණු වෙනවා, ඊටාම හොඳ වෙනවා, ඊටාම බලවත් වෙනවා. බලවත් වීමේදී අන්තිමටම මේ ශරීරයේ බිනි යාම මේක බය වෙන්න දෙයක් නෙමෙයි. මේ ලෝකේ හැම රූප කැබල්ලක්මයි, හැම දෙයකම රූප ධර්මයන්ගේ ස්වභාවය තමයි. හැදෙනවා මිදෙනවා. සෑම කෙනෙකුගේම හිතවල ස්වභාවය හැදි බිනි යාම මේක ලෝක ස්වභාවය. මේක කලකිරෙන දෙයක්වත් නෙමෙයි, ඇලෙන්න දෙයක්වත් නෙමෙයි, දියගන්න දෙයක්වත් නෙමෙයි කියලා අහුට වැටහීම හොඳටම දියුණුනාම, හොඳට මේ தત્ත්වය පේනුනාම මධ්‍යස්ථ තත්වයක් හිතේ ඇති වෙනවා. සංඛාරෝපේක්ඛා ඥානය කියලා ඒකට කියනවා. මේ හැම එකේදීම හිතේ මධ්‍යස්ථ භාවය ඇති වෙනවා. ඒ තත්වයට හිත නැග්ගම ඊටාම ළඟයි ඒ අත්ගේ ඒ විපස්සනා භාවනාව සමෘද්ධ වෙනවා. දැන් මේ රූපේ කිසි දෙයකට ඇල්මක් නැහැ. හිත පරම්පරාවේ හැදි යෑම ගැන ඇල්මකුත් නැහැ. මේ හොඳට මේක අනිත්‍ය ස්වභාවයෙන් යුක්ත එකක්, මේක දුක් ගොඩක්, මේක අනාත්මයි, මේ වැටහීම දිවින වෙවි කියලා එක අවස්ථාවකට උපත් වෙනවා. මමයි කියන දෘෂ්ටිය ඒක නැති වෙලා යනවා. එසේම නානාවිද බොහෝ දෙනා නොඑක් මිත්‍යා තපෝ වෘත පුරුදු කරනවා මේ සතර දුකින් මිදීමට කියලා. ඒවා නිෂ්ඵල බව හොඳට සමාට වැටහෙනවා. තමාගේම අත්දැකීම අනුව ඒවයින් නෙමෙයි මේ தත්වයටපත් උනේ. මේ සීල සමාධි ප්‍රඥා භාවනාවෙන් මේ කියන වැටහීම එනවා. ඒ නිසා සීල අපත පරාමාස ඒවා ඔක්කොම නැති වෙලා යනවා. මේ භාවනා මාර්ගයේ මේ පුරුදු කළා වූ සීල සමාධි ප්‍රඥා මාර්ගය ගැන කිසිම සැකයක් නැහැ. දැන් සමාතම වැටහෙන්න වෙලා. ඉතින් මේ විදිහට ක්ලේශයන් හුඟක් නැති වෙලා යනවා. සක්කාය දිට්ඨි, විචිකිච්ඡා, සීලප්පත පරාමාස මේවා නැති වෙලා යනවා, මිදිලම යනවා. ඊතුරු හිතේ දුර්වල ගති, කේවත් කෙලෙස් ගති සබත් දුර්වල වෙනවා. එක පැත්තකින් දුක හොඳට පේනෙන්න වෙනවා. දුක් වල හේතුව වූ මේ ක්ලේශයන්ගෙන් කොටසක් මිදිලා යනවා. තණ්හාවට පක්ෂ වූ දේවල් ඒවා බිඳිලා යනවා. අවිද්‍යාවට පක්ෂ වූ හුඟක් කෙලෙස් බිඳිලා යනවා. අනික අදුර්වල වෙනවා. ඒ වගේම එතෙක් දුරට අහුපුරුදු කළා වූ ප්‍රතිපත්ති මාර්ගයේ සම්පූර්ණ වෙනවා. මේ මුළු ලෝක ධාතුවේම මේ தત્ත්වයේ දුක් தત્ත්වයේ එක පැත්තකින් පේන්න වෙනකොට එහි විරුද්ධ පැත්ත වූ නිර්වාණ ස්වභාවයේ වැටහෙන්න වෙනවා. හිතට පේනෙන්න වෙනවා. ඔන්න ඔය කර්ම ඉෂ්ට වෙන පළවෙනි අවස්ථාවට අප කියනවා සෝතාපට්ටි අවස්ථාව කියලා. ඒ අවස්ථාවේදී කෙලෙස් මහරාශිය බිඳලා දානවා. අනිත් කෙලෙස් දුර්වල කරනවා. තවත් ওই භාවනා ක්‍රමයේ දියුණු කරගෙන යාමේදී සකෘදාගාමී අවස්ථාව. තවදුරටත් භාවනා දියුණු කිරීමේදී අනාගාමී අවස්ථාව. තවදුරටත් භාවනාව දියුණු කිරීමේදී අන්තිමට සීලොම කෙලෙස් අර නිදාගෙන ඉන්න තත්වයේ සමගම සීලොම ක්ලේශයන් සහ මුලින්ම ඉතුරු සියලු ක්ලේශයන් බිඳ දමලා පරම පරිසුද්ධ වන අන්තිම හතරවන අවස්ථාව, හතරවන මාර්ග අවස්ථාව, අරහත් මාර්ග අවස්ථාව ලැබෙනවා. ඊට පස්සේ යථා සියලු ක්ලේශයන් මේ අවස්ථාවේදී බිඳ දාලා සම්පූර්ණ පරම පරිසුද්ධ පුද්ගලෙක් වෙන අරහතුන් වහන්සේ කෙනෙක් වෙනවා. දැන් උන්වහන්සේ තුළ කිසිම ක්ලේශයක් නැහැ. අනුසේ ක්ලේශ නැහැ. උන්වහන්සේගෙන් කිසිම වරදක් වෙන්නේ නැහැ. උන්වහන්සේ කිසිම ඒ தත්ත්වයෙන් පහත වැටෙන්නේ නැහැ මොනම විදිහකටවත්. ඔන්න ඒ தත්ත්වය ලබා ගැනීමෙන් ඒ අත්තා
මේ ලෝකයට කිසිසේත් නොඇලෙන කෙනෙකු වූ බැවින් සතර ගමන නවතිනවා. අර අවබෝධ කරගත්තා වූ නිර්වාණ තත්වයේ උරුමකාරය වෙනවා. ඒ නිවන් සප විඳිනවා ජීවත් වෙන්න තාක්කල් ඵල සමාපත්තියෙන් ඉඳීමෙන් නිවන අරමුණු කිරීමෙන් නිවනේ හිත බඳපත් සැබීමෙන් ඉතින් ඔන්න ඔය තත්වයටපත් වීමෙන් තමයි අනුසේ ක්ලේශයන් විනාශ කරන්නේ. අවිද්‍යාව හේවත් නොදන්නාකම නිසායි මේ සීලම වැරදි කරන්නේ. දැන් අවිද්‍යාව සම්පූර්ණයෙන්ම දුර වෙලා යනවා. ඔය භාවනාව පුරුදු කිරීමෙන් සීල සමාධි ප්‍රඥාවල් පුරුදු කිරීමෙන් එහෙම් පිටින්ම අවිද්‍යාව ඇති තත්ත්වේ නොදන්නාකම දුර වෙලා ගියාම එහි හේතුයෙන් හටගන්නා අනිතෘෂ්ණ ආදී සියලුම ක්ලේශයන් දුර වෙලා යනවා. මෙසේ අනුසේ ක්ලේශයන් දුරු කිරීමෙන් රහත් බවටපත් වෙනවා. සම්පූර්ණයෙන් දුරු කිරීමෙන්. ඉතින් බුදුරජාණන් වහන්සේ වදාළේ සියලු කෙලෙස් ගැට ලිහීමට සියලු කෙලෙස් බැඳුම් ලිහා දැමීමට සියලු ක්ලේශයන් විනාශ කර දැමීමට හේවත් පරම ශාන්තිය අත්පත් කර ගැනීමට සීල් රැක යුතුයි. සමාධිය වැඩි යුතුයි. සම්‍යක් සමාධිය ප්‍රඥාව හේවත් විදර්ශනා නුවණ වර්ධනය කළ යුතුයි කියලා උන්වහන්සේ වදාළා. මෙසේ බුද්ධ ආගමේ ප්‍රතිපත්ති මාර්ගය බුදුරජාණන් වහන්සේ වදාළ ප්‍රතිපත්ති මාර්ගය සීල සමාධි ප්‍රඥා කියන තුනෙන් යුක්තයි. ක්ලේශයන්ගේ අවස්ථා තුන ආයවරක් මතක් කරනවා. අනුශේය අවස්ථාව, ක්ලේශයන් නිදාගෙන මෙන් පවත්න අවස්ථාව, පරිඋත්ථාන අවස්ථාව, ක්ලේශයන් හිතේ නැගී සිටින අවස්ථාව, ව්‍යතික්‍රමන අවස්ථාව, ක්ලේශයන් විතා බලවත් වීමෙන් වැඩි කරන අවස්ථාව. ඊතා බලවත් වීමෙන් ක්ලේශයන් වැඩි කරන අවස්ථාවෙහිදී හිත සංවර කර ගැනීමට ඒ වැඩි නොකර ඉඳීමට සිල් රකින්න ඕන. සිල් සමාදන් වෙලා සිල් අධිෂ්ඨාන කරගෙන සිල් රකින්න ඕන. සීලය ඕන කරන්නේ ඔය ව්‍යතික්‍රමන ක්ලේශයන් මර්ධනය කිරීමට. සමාධි භාවනාවෙන් පරිඋත්ථාන ක්ලේශයන් මර්ධනය වෙනවා. ඒව යටපත් වෙනවා. සමාධි භාවනා කිරීමෙන් ඇති ප්‍රයෝජනය ඒකයි. විදර්ශනා භාවනාවෙන් අර හැංගිලා ඉන්න මුල් වැහැලා ඉන්න ඒ ක්ලේශයන් සහ මුලින්ම උදුරලා විනාශ කරලා දමන. විදර්ශනා භාවනාවෙන් තමයි සියලුම අනුශේ ක්ලේශයන් විනාශ වෙලා යන්නේ. ඒ නිසා බෞද්ධ ප්‍රතිපත්ති මාර්ගය සීල සමාධි ප්‍රඥාවෙන් යුක්තයි. සීලයෙන් ව්‍යතික්‍රමන ක්ලේශයන් මර්ධනය කරනවා. සමාධියෙන් පරිඋත්ථාන ක්ලේශයන්ගේ බලය විඤ්ඤාණය යටපත් කරනවා. විපස්සනාවෙන් අනුශේ ක්ලේශයන් සහ මුලින්ම විනාශ කරනවා. පරම පරිසුද්ධ තත්වයටපත් වෙනවා. මේකයි බෞද්ධ ප්‍රතිපත්ති මාර්ගය. මේන් පිට බෞද්ධ ප්‍රතිපත්තියක් නෑ මේ තුනට අහු නොවන. ඒ නිසා මේ කරුණ හොඳට හිතේ තබාගෙන බුදුරජාණන් වහන්සේ වදාළ ප්‍රතිපත්ති මාර්ගයේ නැත්නම් බුද්ධ ආගමේ මොකක්ද කියලා හොඳට තේරුම් අරගෙන සීල ආදී මේ ගුණ ධර්මයන් පිරීමෙන් තමන්ගේ හිතේ ක්ලේශයන් මර්ධනය කිරීමෙන් යටපත් කිරීමෙන් අන්තිමේදී සීල ක්ලේශයන් විනාශ කොට පරම පරිසුද්ධ තත්වයටපත් වීමට සෑම කෙනෙකුගේම උත්සාහය ඇති විය යුතුයි. සෑම දිනාටම නිවන් සැප ලැබේවා.